ඉන්න මැනස් මරන්නවත් ඉන්නේ නැහැ. වාටුනේ යාගෙන ඔව්. ඒක යට දාලට හෙලෝ හැමෝටම හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් කුට කාලෙකින් vlog එකක්. ඉතින් දැනට මම දන්නවනේ මොකද්ද මේ vlog එක කියලා. ඔව් අපි මේ ලංකාවට හොලිඩේ එකට ගිය vlog එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකට රෙඩි වුණ විදිය පුංචි වීඩියෝ එක part 1 විදියට ගෙනාවා. ඉතින් ගොඩාක් වීඩියෝස් තියෙනවා. ඉතින් මම ඉස්සරහට අරන් ගෙන්න. මේ ඉතින් nails කරගන්න ගිය අපි රෙඩි වුණ හැම පොඩි clip ටිකක් මම ගත්තා. ඉතින් මම nails ටිකක් කරගත්තා. ඒත් වැඩට ගිහින් ඇවිල්ලා ඉතින් පහුවෙනිද පාන්දරම අපිට ෆ්ලයිට් එක තිබ්බා උදේ 8ට. ඉතින් අපි ලෑස්ති වුණා. ඉතින් ඒ යන්න යදිත් බර ටිකක් වැඩිලා අපි ඉතින් ටිකක් අඩු කරා. ඉතින් මේ තමයි දෙන්නගේම outfit එක ලස්සනයිනේ. ඉතින් උදේම අපිව drop කරන්න අපි අක්කේ අයියා ආවා. ඉතින් අපි fly කරේ කටාර් එයාර්වේස්. ඉතින් මාරම excited මම මේ movement එකට. මොකද අවුරුදු දෙකකට පස්සේ මම ලංකාවට යන්නේ. ඉතින් මගේ ෆැමිලි එක හස්බන්ඩ් ගේ ෆැමිලි එක බලන්න මගේ රට බලන්න අපි මේ යන්නේ ගෙදරට නොකියම. ඉතින් හස්බන්ඩ් ගේ මල්ලි විතරයි දන්නේ. ඉතින් අනිත් කවුරුත් දන්නේ නැහැ. ඉතින් හැමෝම සර්ප්‍රයිස් කරන්න තමයි මේ යන්නේ. ඉතින් හැමෝම දන්නේ නැහැ අපි එනවා කියලා. ඉතින් අපි එයාපෝට් එකට කලින්ම ගිහිලා ඔන්ලයින් චෙක් ඉන් වෙලා ඊට පස්සේ චුට්ටක් ටිට ෆ්‍රී එකේ ඇවිද්දා මොනවද ගන්න තියෙන්නේ. ඉතින් මේ හස්බන්ඩ් ෆෝන් කරනවා මේ පර්ෆියුම් එකේ නම ඔයගොල්ලෝ කොහොමද හරියට ප්‍රොනවුන්ස් කරන්න කියලා කියන්නේ. ඉතින් මේ මගේ ජීවිතේ මම ෆ්ලයි කරන සෙකන්ඩ් ටයිම් එක. ඉතින් මෙහෙම ෆ්ලයිට් එකක් ළඟට බලනවා කියන්නේ මට ලොකු සතුටක්. ඉතින් මේ මගේ දෙවෙනි පාර ෆ්ලයි කරන. ඉතින් පුංචි කාලේ ප්ලේන් සද්දයක් ඇහුණ ගමන් මම එළියට ගිහින් බලනවා. මම හරිම ආසයි. ඒක අදටත් එහෙමයි. ඉතින් එහෙම බලපු ප්ලේන් ඒව ළඟින්ම බලනවා. ඉතින් මට ගොඩක් සතුටුයි ඒකට. ඒ වගේම ගොඩක් සතුටුයි මම ලංකාවට යන එකට. ගොඩ කාලයක් ඉඳලා ප්ලෑන් කරලා යන්නේ. ඉතින් අපි මේක නොකියම යන්නේ ගෙදරට. ඉතින් මම මාරම එක්සයිට්. ඉතින් බලමු ඒගොල්ලෝ කොහොම රියැක්ට් කරයිද කියලා. ඉතින් මේ මොමන්ට් එකේ මම ආස දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම පොඩි දේවල් ටික මම කැප්චර් කරගත්තා. ඉතින් මම ෆ්ලයිට් ෆුට් වලටත් මාරම මොකද අඩි 10 ගාණක් උඩ ඉඳන් පුංචි කෑම එකක් කනවා කියන්නේ ඒකත් මාර ඉතින් හැපි නේද. ඔන්න අපි කටාර් වලට ආවා. අපි ට්‍රාන්සිට් දාලා ආවේ. ඉතින් කටාර් වලින් අපිට බඩු ටිකක් ගන්න තිබ්බා. ඒ නිසා කලින්ම පැය දෙකක් වගේ ට්‍රාන්සිට් අවර් එක තියලා ආවා. ඉතින් මට කියන්න අමතක වුණානේ අපේ ෆුල් ජර්නි එකටම යනවා පැය 14ක්. ඉතින් පැය 14ක ගමනක් තමයි මේ. ඉතින් ලන්ඩන් ඉඳන් කටාර් වලට තිබ්බා පැය 6මාරක්. ඊට පස්සේ කටාර් ඉඳන් ලංකාවට පැය 4මාරක් ට්‍රාන්සිට් ආව එක පැය 2ක් හරි 2මාරක් හරි එහෙම. ඉතින් ඒක නිසා අපි අපි ඒක මගට ඇවිත් තමයි ඩිසයිඩ් කරේ. අපි ඉකොනොමික් ක්ලාස් තමයි දාලා තිබ්බේ. ඉතින් හස්බන්ඩ් කිව්වා ටිකක් මහන්සි කියලා. ඉතින් අපි ෆ්ලයිට් එකේදීම ඒ කියන්නේ අපි චෙක් ඉන් වෙද්දි කටාර් වලින්ම අපි අපේ සීට් එක චේන්ජ් කරගත්තා. අපි දෙන්න දැම්ම බිස්නස් ක්ලාස් එකක්. මොකද ඒ පැය 4මාර ටිකක් නිදාගෙන යන්න පුළුවන්. මේක නම් අපි දෙන්නගේ ජීවිතේ ලැබපු අපි පළවෙනිම අත්දැකීම. මම නිකන් හස්බන්ඩ්ට කිව්වේ ලන්ඩන් ඉඳන් එද්දි අනිවාර්යයෙන්ම මහන්සි බිස්නස් ක්ලාස් එකේ යන්න තිබ්බනම් හොඳයිනේ කියලා. ඉතින් හස්බන්ඩ් එක චෙක් ඉන් වෙද්දිම මාරු කරලා. ඔය මම මගේ අත පෙන්නන්නේ ලංකාවට ළඟ වුණ නිසා මාව බෙහුලනවා. මට මාරම සතුටින් මේ ලංකාවට බැහැපු වෙලාව
අනේ මං අලුතෙන් ඉපදුනා වගේ තමයි දැනුනේ. මොකද අවුරුදු දෙකකට පස්සේ මම මගේ ලංකාවට ආවේ. ඒ වගේම මම මගේ පවුලේ අයව බලන්න යන්නෙත් අවුරුදු දෙකකට පස්සේ. ඉතින් මෙතනින් යද්දි මාරම හැඟීමක් එන්නේ. ඒක හැමෝටම එහෙම වෙන්නේ නැති. මොකද මගේ ජීවිතේ මම පිටරටක ඉඳලා පළවෙනි පාට ලංකාවට එන මේ වෙලාව. ඉතින් හැමදාම ගිහින් එන අයට එහෙම හිතනවා ඇති නේද? ඉතින් අපි ලංකාවට ලෑන්ඩ් කරද්දි පාන්දර 3යි. ඉතින් මල්ලියාව අපි එක්කගෙන යන්න. ඉතින් ෆ්ලයිට් වුඩ් කාලා මදින් අපිට මාර බඩගින්නක් තිබ්බ. ඉතින් අපි දෙන්නම ප්ලෑන් කරලා ආවේ එහෙන්. දැසගහම අපි ලංකාවේ කෑමක් කනවා කියලා මොනවාද කතු. මේකත් කාලා ඉතින් අපි ආය අපේ ගමන ආරම්භ කරා. එහෙනම් එන්නකෝ හස්බන්ඩ්ගේ ෆැමිලි එක කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා බලන්න. අනේ අයියා අප්පා කිව්වේ නැත්තේ මම මල්ලිට කිව්ව ලොකු අයියා ඇවිල්ලයි කියලා. අනේ කිව්වේ නැත්තේ. මෙන්න මෙයත් හොඳටම සර්ප්‍රයිස්. මම හිතුවේ අවුරුදු දෙකක් ගිය නිසා අමතක වෙලා ඇති කියලා. අනේ නැහැ, යට මතකයි. ඉතින් ඊළඟ එක වත්තේ ඇවිදිනවා කන්න බලන්න. ඉතින් වත්තේ හැමදාම මොකක්ම හරි පළතුරු ගහක් තියෙනවා. ඉතින් ඒවත් කඩාගෙන මේවත් මියාව එළියට එක්කගෙන ගියා චුට්ටක් ඇවිදින්න. ඉතින් දෙවෙනි දවසේ වෙනකම් බලන් ඉන්නේ කොහොමද මගේ අම්මී තාත්ති සර්ප්‍රයිස් වෙන්නේ කියලා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ බලන්න. ඉතින් අපි දැන් මේ යන්නේ කල්පිටියට. කියන්නවතු ගන්න. ඉතින් එදා මගේ අම්මිගේ බර්ත්ඩේ එක. ඉතින් මට හිතුණා කේක් එකක් එක්කම මමත් ගිහිල්ලා පිටිපස්සේ හිටියොත් හොඳයි කියලා. ඉතින් ඒගොල්ලෝ මාර්ම සර්ප්‍රයිස්. ඉතින් මේකට මට සපෝට් කරේ මගේ ගෙදරින් මගේ පොඩි අක්කී. ඉතින් එදා දවසම මට තාත්ති ලොකුවක් හැමෝම කෝල් ගත්තා. මං ආන්සර් කළේ නෑ. මං පොඩි මැසේජ් එකක් දැම්මා මොනේ මං වැඩ බිසි කියලා. ඉතින් ඒගොල්ලෝ අම්මි හිතලා අනේ උදේ ඉඳන් ඇයි මෙයාමට විශ් කළෙත් නැති කියලා. අම්මිගේ බර්ත්ඩේ එක දෙන්න පුළුවන් හොඳම ගිෆ්ට් එක දෙන්න පුළුවන් වුණා මට. ඉතින් දන්නවද මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ ලංකාවෙන් ඇවිල්ලා දැන් සති දෙකක් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලද්දි මට තාමත් ඇඬෙන්න වගේ. ඉතින් අනේ මගේ ඒ දවස් ටික ඉක්මනට ගෙවුණානේ කියලා. ඉතින් මම එහෙන් එද්දිම ප්ලෑන් කරන් ආවේ හැමෝම ට්‍රිප් එකක් එක්කන් යනවා කියලා. ඉතින් මගේ ෆැමිලි එක හස්බන්ඩ්ගේ ෆැමිලි එක හැමෝම ගෙදරලා අපි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරා. අපි ඒකට මඩුපල්ලි ගිහිල්ලා හැමෝම නුවරඑළිය යනවා කියලා හිතාගත්තා. ඉතින් ගොඩක් අය ගිහිල්ලා නැහැ. අක්කේගේ බබාලා ගිහිල්ලා නැහැ. මගේ අම්මි ගිහිල්ලා නැහැ. ඉතින් මට ඕන වුණා නුවරඑළිය හැමෝම එක්කන් යන්න. ලන්ඩන් ෆීලින් එක දෙන්න පුළුවන් ටිකක් එහෙ. ඒ යන ගමන් ඉතින් හින්තලේ දැක්ක නිසා අපි එහෙත් නැගලා ගියා. ඉතින් මේ ට්‍රිප් එකේ පළවෙනි දවසේ ඉතින් නුවර හොටල් එක. ඉතින් අපි හිතන් ඉන්නවා තැන් කිහිපයකට ඇවිදින්න යන්න. ඒත් උදේ ඉඳන්ම වැසානේ හරිම ලස්සන හැම තැනම කොළ. ඒ වගේම අපේ හොටල් එකේ ඉස්සරහම ලස්සන දෙයල්ලකුත් තියෙනවා. මහානම ලස්සනයි වගා කරලා. ඉතින් අනේ මගේ රට කොච්චර ලස්සනද. ඉතින් අපි ලෝකෙ කොහෙ ගියත් මේ වගේ ලස්සන රටක් අපේ නැති වේවි. ඉතින් අපි එකටම හග්ගල බොටැනිකල් ගාඩන් ගියා පුංචි ඇටර එක්කගෙන. මොකද ඒගොල්ලන්ට මල් බලන්න ආසද. ඒත් මේ මල් සීසන් එක නෙවෙයි. ඒ වුණාට ඒගොල්ලෝ ගොඩාක් සතුටු වුණා. හැමෝම එකතු වුණාම ආදරය එකතු වෙනවා. ඉතින් හරිම ලස්සනයි මේ මොහොත. දැනටත් වීඩියෝ බලද්දි ඉතින් අනේ ඒ කාලේ ඉක්මනට ගෙවුණනේ කියලා හිතනවා. ඉතින් හැමෝම එකට දානේ ආයෙත් මේ වගේ එකට ඉන්න මොහොතක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි සීතාම්බන් ටෙම්පල් එකටත් ගියා. ඉතින් එතන හරිම ලස්සනයි. ඉතින් හනුමන් පුත් පාත් එකත් බැලුවා. ඉතින් දෙවෙනි දවසෙත් අපි ගොඩක් තැන් වලට ගියා. ඉතින් ඒකේ වීඩියෝස් අරගෙන එන්න ඕනේ. ඉතින් මං අයියලා මල්ලිලා තුන්දෙනාගේ වීඩියෝ එකකුත් ගත්තා.
ඉතින් මේ මොහොතවල මතක් වෙද්දිත් දකිද්දිත් හරිම ආසයි. ඉතින් මම විශ් කරනවා ඉතින් පිට රටවල ඉන්න අයට තමන්ගේ පවුල එක්ක ගත කරන්න පුංචිම මොහොතක් හරි ළඟා වෙන්න කියලා. ඉතින් දෙවෙනි කොටසින් අපි වැකේෂන් එක ගත කරපු වීඩියෝස් ගේන්නම් අපි ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. දෙවෙනි වීඩියෝ එකකින් හම්බෙමු. හුස්මට මුසුවී හදරෙඳුනා ඇස් දෙක වාගේ සුරකිමින්